අයිබෝවන් ගල්මඩුව කියන්නේ පැරණි කෝවිලක්ද ගෙඩිගේ සම්ප්‍රදාය අනුව ඉදිවුණ විහාරයක්ද පාදමේ සිට පියස්ස දක්වා ගලින්ම නිම කරලා තියෙන මේ ගොඩනැගිල්ල කොමන අරමුණකින් කවුරුන් විසින් මොන කාලෙක ඉදිකරන ලද්දක් වර්තමානය වෙනකොට බුදුමැදුරක් දර්ශනීය බුදුමැදුරක් ඉදි කරලා තියෙන මේ ගොඩනැගිල්ලේ ආරම්භය ගැන ඉදිකිරීම ගැන විවිධ මතිමතාන්තර තිබෙනවා. අද අපි කතා කරන්නේ මහනුවර නත්තරම්පොත ප්‍රදේශයේ පිහිටි මේ ගල්මඩුව රජමහා විහාරයේ ඉදිකිරීම ගැන, ගෘහ නිර්මාණ ශිල්පය ගැන, ඒ වගේම ගල්මඩුව විහාරයේ ඇසුරින් ගොඩනැගිලා තියෙන ජනප්‍රවාද ගැන. ඒ වගේම පොතපතේ සඳහන් ඓතිහාසික කරුණු ගැන එකතු වෙලා ඉන්න උඩරට රාජධානියේ ඉතිහාසයත් එක්ක කතා කරන මේ අපූර්ව වැඩසටහනත් එක්ක කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා උඩරට රාජධානියේ දෙවන නායක්කාර වංශික රජතුමා. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ බිසව වෙච්ච ප්‍රමිලා බිසවට දරුවන් නොමැති කම නිසා ප්‍රමිලා බිසවගේ බාල සොහොයුරා වෙච්ච විජේ රාජසිංහ රජතුමා පළවෙනි නායක්කාර වංශිකයා විදිහට උඩරට රජ වුණාට පස්සේ විජේරාජසිංහ රජතුමාගේ අගබිසවගේ සොහොයුරා වුණ කීර්තිශ්‍රී රාජසිංහ ඊළඟට රජ වෙනවා. ඒ වගේම ඔහුගේ සොහොයුරා වුණ රාජාධි රාජසිංහ සහ අවසාන වශයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ වශයෙන් උඩරට රාජධානියේ අවසාන රජවරු 4 දෙනාම නායක්කර වංශිකයෝ. ඉතින් මේ රජවරු 4 දෙනාම බෞද්ධ ආගමේ උන්නතිය, බෞද්ධ පුනරුදය ඇති කරන්නට විශාල වශයෙන් වෙහෙසක් ගත් බව පේන්න තිබෙනවා. විදේශික රටක විදේශික පිරිසක් සිංහල ජනතාව ඉදිරියේ රාජ්‍යත්වයේ දරනකොට ඔවුන්ගේ සිත් දිනා ගැනීම, ඔවුන්ගේ ආකර්ෂණය තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් ඒ වෙනුවෙන් වෙන්නට පුළුවන් ඒ රජවරු බුද්ධ ආගමේ උන්නතිය වෙනුවෙන් මේ තරම් සේවයක් කරන්නට ඇත්තේ. කොහොම වෙතත් කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ බුද්ධ ආගමට තිබුණු ලැබියාව, බුද්ධ ආගම පිළිබඳව තිබුණු පැහැදීම සහ බුද්ධ ආගම වෙනුවෙන් කරපු සේවය ගැන මහා වංශයේ කතුවරයා වුණත් ඉතා ඉහළින් කතා කරලා තියෙනවා. බුදු දහම ගැන කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ පැහැදීම ගැන මහා වංශයේ කතුවරයා මෙන්න මේ විදිහට සඳහන් කරනවා. ගෞරව සහිතව මුළු රාත්‍රිය පුරා ධර්මය අසා සිරුරේත් ජීවිතේත් සම්පත්වලත් අසාර බව අසාර ලෙසද සාර බව සාර ලෙසද ධර්ම ශ්‍රවණයෙන් දැන ශ්‍රද්ධාවන්ත වූ ඒ රජතුමා යනාදී වශයෙන් මහා වංශයේ සඳහන් වෙන්නේ රජතුමා බුදු දහම ගැන, බුද්ධ ධර්මයේ තිබුණ කරුණු ගැන අවබෝධයෙන් කටයුතු කරපු විදිහ, රාජනීතියද ධර්ම නීතියද නොඉක්ම වෙමින් දැහැමෙන් සෙමෙන් රාජ්‍ය අනුශාසනා කරන්නේ ආදී වශයෙන් මහා වංශ කතුවරයා කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ ගුණ වර්ණනා කරන්නේ එතුමා බුද්ධ ආගම වෙනුවෙන්, බුද්ධ ආගම පිළිබඳ තිබූ අවබෝධය ඒ රාජ්‍ය පරිපාලනයට කොතරම් දුරට යොදාගත්තේද කියන කරුණ ගැන පැහැදිලි කිරීමට. දළදා කරඬුව ප්‍රමුඛ කොටගෙන වාර්ෂිකව දළදා පෙරහැර කරවීම කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා කරපු තවත් එක් මෙහෙවරක්. ඉතින් රජතුමාත් දළදා කරඬුව පසු ගමන් කරමින් මේ දළදා පෙරහැරට එකතු වෙලා තියෙනවා. ඒකෙන් අපිට පේනවා දළදා වහන්සේට සහ බෞද්ධ දර්ශනයට එතුමා කොතරම් ලැබියාවක් දක්වලා තිබෙනවද කියලා. ඒ වගේම රාජදූතයින් යවලා සියම් දේශයට, සියම් දේශයෙන් උපාලි මහතෙරුන් ඇතුළු පිරිස ගෙන්වාගෙන උපසම්පදා විනය කර්මය පිහිටවීමත් කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා අතින් සිදුවෙච්ච ශාසනික මෙහෙවරේ ඉතා වැදගත් දෙයක්. ඒ වගේම පුරාණ වෙහෙර විහාර, අබලන්වලා ගිය පුරාණ වෙහෙර විහාර පිළිසකර කරවීමත් මෙතුමා රට පුරා කරලා තියෙනවා. ගංගාරාමය, කුණ්ඩසාලේ විහාරය, දෙගල්දුරුව විහාරය ආදී වූ නව විහාර කිහිපයක් ඉදිකිරීමේ කටයුතුත් කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ සමයේ ආරම්භ වෙලා තිබෙනවා. එතුමා ඒ සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දක්වලා තිබෙනවා. රිදී විහාරයේ අලුත් වැඩියා කරවලා නේත්‍රා පින්කමකුත් පවත්වලා තිබෙන බවට මහා වංශයේ සඳහන් කරලා තියෙනවා කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ ශාසනික මෙහෙවරත්.
ක්‍රිස්තු වර්ෂ 1747 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1782 දක්වා උඩරට රාජධානී රාජ්‍ය විචාරකු කීර්තිසී රාජසිංහ රජතුමාගේ බුද්ධ ශාසනික මෙහෙවරේ තවත් එක් විශේෂිත නිර්මාණයක් විශේෂිත ඉදිකිරීමක් තමයි මේ ගල්මඩුව රජමහා විහාරය කියන්නේ. මේ ගොඩනැගිල්ල ඉදිකිරීම ගැන විවිධ මතිමතාන්තර ඉදිරිපත් වෙලා තියෙනවා. ජනශ්‍රුතියේ එන අදහස් වගේම ලිඛිත සාක්ෂි සහිතව තිබෙන අදහසුත් මම ඔබට ඉදිරිපත් කරන්නම්. ඒවායේ ඇත්ත නැත්ත සංසන්දනාත්මක විමර්ශනයක් ඔබටම බාර කරනවා. නායක්කාර වංශික කීර්තිසී රාජසිංහ රජතුමා මදුරපුරයෙන් ගෙන්වාගෙන විවාහ කරගත් තමන්ගේ අගබිසවට වන්දනා කිරීම සඳහා මෙම ස්ථානයේ පල්ලව සම්ප්‍රදායෙන් කෝවිලක් ඉදි කළාය කියන මතේ ජනශ්‍රුතියේ එන එක් මතයක්. ඒ වගේම දකුණු ඉන්දියාවෙන් ගෙන්නවාගත් ශිල්පීන් ලවා මෙම ස්ථානයේ මෙම ආකෘතියට මෙම ගෘහ නිර්මාණ ශිල්පයට අනුව විහාර කර්මයක් කරන්න ගිය බවත් ඉදිරිපත් වෙලා තියෙන තවත් මතයක්. කොහොම නමුත් පල්ලව සම්ප්‍රදායන ගෘහ නිර්මාණ ලක්ෂණත් එක්ක මේ ඉදිවුණු ගොඩනැගිල්ල තුළ විහාර කර්මයක් කරනවට මහනුවර ප්‍රදේශයේ ජනතාව මිනිස්සු වැඩි කැමැත්තක් තිබිලා නැහැ. මේ අතර දෙගල්දොරුව ප්‍රදේශයේ කුඩා ගල් ලෙනක් තිබෙන බව දැනගත් ආරංචි වුණු රජතුමා එම ස්ථානයේ අලුතින්ම විහාර කර්මයක් ඉදි කරන්නට ගිහින් තියෙනවා. ඒ වගේම ඒත් එක්කම මේ ගල්මඩුව විහාර ඉදිකිරීම අතරමඟ නවතා දැමුවා කියන සඳහන තමයි ජනප්‍රවාදයේ එන්නේ. ජනප්‍රවාදයේන තවත් එක් සුවිශේෂී කතාවක් තමයි කොතරම් ධාර්මිකව මිනිසුන්ගේ සිත් කොතරම් දිනාගෙන මේ කීර්තිසී රාජසිංහ රජතුමා රාජ්‍ය පාලනය කළත් ඔහුටත් ඉඳලා තියෙනවා සතුරු. ඉතින් මේ වගේ සතුරු බලවේගයක් සතුරු කණ්ඩායමක් විසින් රජතුමා මැරවීමට මෙම ස්ථානයේ උගුලක් වශයෙන් භාවිතා කරන්නට ගිය බවත් එම තැත වැරදී ගිය බවත් සඳහන් වෙනවා. එම මතය අනුව ගලින්ම ඉදි කරලා තියෙන මේ ගල්මඩුව ගොඩනැගිල්ල එක් ගල් කැටයක් ඉවත් කිරීමෙන් පමණක් සම්පූර්ණ ගොඩනැගිල්ලම බිමට සමතලා වෙන විදිහට තමයි ඉදි කරලා තියෙන්නේ. ඉතින් රජතුමා සහ ඔහුගේ බිසව මෙම ගොඩනැගිල්ල තුළට වන්දනාමාන කිරීමට පැමිණි පසු ඒ ආකාරයට එක් ගල් කැටයක් ඉවත් කිරීමෙන් මෙම සම්පූර්ණ ගොඩනැගිල්ලම බිමට සමතලා වෙන්නට සලස්වා එම ගල් ගොඩට රජතුමා සහ අග බිසව යට වෙන්නට සලස්වා ඔවුන් මැරීමේ කුමන්ත්‍රණයක් තමයි තිබිලා තියෙන්නේ. කොහොම නමුත් මේ කුමන්ත්‍රණය කවුරුන් විසින් කරන ලද්දක්ද කියන එක කිසිම සඳහනක් දැක්වෙන්නේ නැහැ. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිරීක්ෂණය කරන්නට සහ මෙහෙවන්නට භාරව හිටපු මීගස්තැන්නේ අධිකාරම මෙම කුමන්ත්‍රණය දැනගෙන රජුට හෙළි කිරීමෙන් පස්සේ ඒ ගැන කම්පා වුණු කලකිරුණු රජතුමා මෙම ඉදිකිරීම එහෙම අතරමඟ නතර කරලා දාලා දෙගල්දොරුව විහාරයේ වැඩ කටයුතු ආරම්භ කළා කියන සඳහන තමයි ජනප්‍රවාදයේ එන මේ කතාවත් එක්ක සඳහන් වෙලා තියෙන්නේ. මම මෙතෙක් ඉදිරිපත් කරපු කරුණු ගල්මඩුව විහාරය ගැන ජනප්‍රවාදයේ සඳහන් වෙන කරුණ. ඉංග්‍රීසීන් මේ රට අල්ලාගත්තට පස්සේ ඉංග්‍රීසීන් මේ රටේ පාලනය බාරගත්තට පස්සේ ඔවුන්ගේ විවිධ පුද්ගලයෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලියපු පොත්පත්වලත් මේ ගල්මඩුව ගැන සඳහන් වෙනවා. ඔවුන්ගේ පොත්පත්වල ලියවිලා තියෙනවා මේ ගල්මඩුව ඉදිකිරීම පිළිබඳව ඔවුන් සොයාගත් කරුණු සහ මේ ගෘහ නිර්මාණ ශිල්ප ආදී විස්තර. ඉතින් ඒ කරුණු ගැන කතා කරන්න කලින් අපි මේ ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. ගල්මඩුව විහාරයේ ගෘහ නිර්මාණ ශිල්පය පල්ලව සම්ප්‍රදායන ගෙඩිගේ නිර්මාණයක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පාදමේ ඉඳන්ම පියස්ස දක්වාම ගලින්ම කරවලා තියෙන මේ ගොඩනැගිලි නිර්මාණයට සමාන ගොඩනැගිලි ඉන්දියාවේ මහා බලිපුරම් වෙරළාශ්‍රිතව ඉදි කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ගෙඩිගේ සම්ප්‍රදායේ ගොඩනැගිලි ලංකාවෙත් අපිට කීපයක්ම හම්බ වෙනවා. නාලන්දා ගෙඩිගේ, පොළොන්නරුවේ ශිව දේවාල,
අංක 1 සහ 2 දළදා මාලිගාවේ පරිශ්‍රයේ තිබෙන නාථ දේවාලය, ඒ වගේම ගඩලාදිනි රජමහා විහාරය ආදී ගොඩනැගිලි ලංකාවේ තිබෙන ගෙඩිගේ සම්ප්‍රදායෙන් නිදුන ගොඩනැගිලි වලට උදාහරණ. චතුරස්‍රාකාරව ඉදි කරපු උස් පාදමක් මත තමයි මේ ගොඩනැගිල්ල ඉදි කරලා තියෙන්නේ. මේ උස් පාදම අඩි 5ක් පමණ උසයි පොළොව මට්ටමේ ඉඳන්. සම්පූර්ණ ගොඩනැගිල්ලම සකස් කරගත්තු ගල් කුට්ටි වලින් තමයි ඉදි කරලා තියෙන්නේ. ගෝපුරේ ආකාරයේ ඉදි කරලා තියෙන පියස්ස කොටස සඳහා ගඩොල් භාවිතා කරලා කියලා සඳහනක් තිබෙනවා. මේ ගොඩනැගිල්ලේ පිටත ගෘහය සහ ඇතුළත ගෘහය වශයෙන් වෙන් කරලා තමයි ඉදි කරලා තියෙන්නේ. මේ ඇතුළත හා පිටත බිත්තිය අතර ඉතා විශාල පරතරයක් තියෙනවා. ඉතා විශාල අවකාශයක් තියෙනවා. පැරණි විහාරාරාම වල ප්‍රධාන විහාර මන්දිරේ එහෙමත් නැත්නම් පිළිමගේ වටා ප්‍රදක්ෂිනා අවකාශයක් තිබුණා. නමුත් ඒවා එක්ක බලද්දී මෙහි ඉතා විශාල අවකාශයක් තියෙනවා. මේ ඇතුළත බිත්ති සහ පිටත බිත්ති අතර අවකාශය සඳහා අතීතයේ සිටම පියස්සක් තිබී තිබෙනවා. ලී වලින් ඉදි කරලා සිංහල උළු සෙවිලි කරලා ඒ ගරා වැටීම නිසා ඉතාම මෑතකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් තමයි මේ පියස් ඉදි කරලා තියෙන්නේ. පිටත බිත්ති අඩි 3.5ක් ඝනකමින් යුක්තයි. ජනෙල් කවුළු අඩි 4.5ක් පමණ පළලයි. ඒ වගේ ජනෙල් කවුළු 5ක් එක් පැත්තක බිත්තියකට ඉදි කරලා තියෙනවා. හතර පැත්තටම මේ වගේ කවුළු 5 බැගින් ඉදි කරලා තියෙනවා. මේ ගෙඩිගේ ගොඩනැගිල්ලේ මැද කොටසේ බිත්ති කපරාරු කරලා බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරලා වන්දනාමාන කිරීමට සුදුසු පරිද්දෙන් නිර්මාණය කළා කියන්නේ ඊටම මෑතකදී ගම්වැසියන් විසින්. ඇතුළත ගොඩනැගිල්ලේ පියස්ස පිරමිඩාකාර ලෙස ඉදි කරලා තියෙනවා. මේක හින්දු ගොඩනැගිලි වල විමාන සහිත ගෝපුරයට ඉතා සමීපයි. මේ පිරමීඩාකාර පියස්සේ ඇතුළු පැත්තේ තීරු වශයෙන් බෙදා සිතුවම් ඇඳලා තියෙන්නේ. මේවා මහනුවරගේ චිත්‍රවලට ආభాෂය තමයි ඇඳලා තියෙන්නේ. මේ බිත්ති කිසිවක් කපරාරු කරලා නැහැ. ඇතුළත බිත්ති, පිටත බිත්ති කිසිවක් කපරාරු කරලා නැහැ. රජකාලේ ඉදිකිරීම අත්හැල්ල දැම්මට පස්සේ මේ පරිශ්‍රයේ විහාරයක් ඉදි කරලා තියෙන්නේ මේ අවට වාසය කරපු මිනිස්සුමයි. ඒතරම් විශාල ගොඩනැගිල්ලක් ඉදි පිළිසකර කරලා අපරාරු කරලා විශේෂිතව මැදීම වගේ බාහිර වැඩකට අවශ්‍ය වෙන මූල්‍ය ශක්තිය උන්ට නොතිබූ නිසා වෙනම කුඩා ප්‍රමාණයේ විහාරයක් මේ ගොඩනැගිල්ල ආසන්නයේ ඉදි කරලා විහාරයකට අවශ්‍ය චෛත්‍ය, බෝධි ආදී අනෙකුත් ඉදිකිරීම් කරලා තමයි සසුනට පූජා කරලා තියෙන්නේ. මේ විහාර කර්මය ක්‍රිස්තු වර්ෂ 1850 හෝ ඊට පසු කාලයේ කරන්න ඇති බව තමයි විශ්වාස කෙරෙන්නේ. AC ලෝරි කියන ඉංග්‍රීසි ජාතිකයා ක්‍රිස්තු වර්ෂ 1896 දී ප්‍රකාශයට පත් කරපු පොතකත් මේ ගල්මඬුව ආසන්නයේ කුඩා විහාරයක් තිබුණු බව සඳහන් වෙනවා.
ගල්මඩුව විහාරය ගැන ලිඛිත තොරතුරු අපිට හොයාගන්න පුළුවන් පොතක් තමයි ක්‍රිස්තු වර්ෂ 1896 දී පමණ ඉංග්‍රීසි ජාතික AC ලෝරි කියන අධිකරණ විනිසුරුවරයා විසින් ලියා පළ කළ The Gazette of the Central Province of Ceylon කියන පොත. යාබදව පිහිටි කුඩා විහාර මන්දිරයේ වැඩ සිටින පිළිම වහන්සේ ගැනත් ඊට වැඳුම් පිදුම් කරන ජනතාව ගැනත් සඳහන් කරන ලෝරි මේ ගෙඩිගේ ගොඩනැගිල්ල වැඳුම් පිදුම් කිරීම සඳහා විහාරයක් වශයෙන් එකල භාවිතා නොකළ බව සඳහන් කරනවා. එම විහාර මන්දිරයේ බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීම ඇතුළු කටයුතු ඊට පසු කාලයක සිදු කරන්නට ඇති බව අපිට සිතා ගන්න පුළුවන් ඒ සඳහනත් එක්ක. ඔහු ගල්මඩුව ගමේ පිහිටීම දක්වන්නේ පාතදුම්බර උඩගම්පහ පිහිටි නත්තරම්පොත ප්‍රදේශයේ පිහිටි ගම්මානයක් විදිහට. ගලපිට අඹේ විදිහටත් ගල්මඩුව හඳුන්වා ඇති බව ලෝරි ඔහුගේ පොතේ සඳහන් කරනවා. ගල්මඩුව විහාරය ගැන සටහන් තබන ඔහු පවසන්නේ උස් ගෝපුරයක් සහිතව දෙමළ හින්දු කෝවිලක ශෛලියේ ඉතා කුතුහලය දනවන ගොඩනැගිල්ලකි විදිහට තමයි ඔහුගේ පොතේ සඳහන් කරන්නේ. නුදුරින් පිහිටි දෙගල් දොරුවේ කුඩා ගල්ලෙනක් තිබෙන බව අසා එහි විහාරයක් ඉදිකිරීම ආරම්භ වූ රජතුමා මෙහි ඉදිකිරීම නවතා දැමූ බව ලෝරි ඔහුගේ පොතේ පවා සඳහන් කරලා තිබෙනවා. ලෝරිට දශකයකට පමණ පසු The Book of Ceylon කියන පොත ක්‍රිස්තු වර්ෂ 1908 දී ලියා ප්‍රකාශයට පත් කරන හෙන්රි කේව් කියන ඉංග්‍රීසි ජාතිකයා මේ ගල්මඩුව විහාරය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරනවා. එහි පිහිටීම, ඉදිකිරීම, ඉන්පසු සිදු කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු ආදී දෑ ගැන දීර්ඝ විස්තරයක් ඔහු ඉදිරිපත් කරනවා. කීර්තිසී රාජසිංහ රජතුමා විසින් එකල ඉදි කරන්නට යෙදුන වෙනත් වෙහෙර විහාර සහ දළදා මාලිගාවේ ගෘහ නිර්මාණ ආකෘතිය ගෘහ නිර්මාණ ශිල්පය සමග සසඳා බලද්දී මේ ගල්මඩුව විහාරයේ ගෘහ නිර්මාණ ශිල්පය ඒවත් එක්ක කිසිම සම්බන්ධකමක් ගැළපීමක් නැති බව හෙන්රි කේව් ඔහුගේ පොත තුළින් ප්‍රකාශයට පත් කරනවා. මහනුවර යුගයේ විහාරාරාමවල ගෘහ නිර්මාණ ශිල්පය වහල, කැටයම් සහිත ලී කණු, දොරටු ආදිය ගැන විස්තර කරන කේව් සමහර අවස්ථාවලදී දකුණු ඉන්දියාවෙන් කැඳවාගත් ශිල්පීන් යොදවා විහාර ඉදිකර බව සඳහන් කරනවා. උදාහරණයකට ගල්මඩුව විහාරය ගනිමින් එහි පල්ලව ලක්ෂණ දකුණු ඉන්දිය ශිල්පීන් විසින් කරන ලද ඉදිකිරීමක් නිසාවෙන් ලැබුණු බවත් ප්‍රකාශ කරනවා. ඉදිකිරීම් නවතා වසර 150ක් පමණ අතහැර දමා තිබුණත් ගොඩනැගිල්ල විනාශ වීමක් සිදුවී නැත්තේ ගලින්ම ඉදිකරන ලද නිසා බවත්, ඒ වන විට ගොඩනැගිල්ල ඉදිකිරීම සම්පූර්ණ කර තිබූ අතර ඉතිරිව තිබුණේ සිතුවම් ආදිය ඇඳ අලංකාර කිරීම සහ බුදු පිළිමයක් ස්ථාපිත කිරීම පමණක් බවත් ඔහු සඳහන් කරනවා. ගලින්ම කරන ලද ගොඩනැගිල්ල ලංකාතිලක හා ගඩලාදිනි විහාරවල ඉදිකිරීම වලට සමීප සමානකමක් දක්වන බවත් ඔහු පෙන්වා දෙනවා. ගලින් කරපු චතුරස්‍රාකාර පාදමක් උඩ මේ වගේ ගලින්ම කරපු නිර්මාණයක් නිසා මේ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ අනුව යමින් ගල්මඩුව කියන නම ලැබුණාය කියන පිළිගැනීම තිබෙනවා. ඒ වගේම හෙන්රි කේව්ගේ සටහන් වල තිබෙනවා ගල්මඩුව බංගලාව යන නමින් තිබුණු නාම පුවරුවක් අසලින් වැටී තිබුණු කෙටි මාර්ගයක් ඔස්සේ මෙතෙන්ට ළඟා වෙන්න පුළුවන් බව. මේ මාර්ගය වැටලා තියෙන්නේ ගල්මඩුව වත්ත මැදින් කියන සඳහනක් තිබෙනවා. ඉතින් ඒ අනුව අපිට මෙම නිර්මාණයට මෙම ගොඩනැගිල්ලට පරිබාහිරවත් ගල්මඩුව කියන නම මේ ප්‍රදේශයට භාවිතා කරලා තියෙනවා කියන තොරතුරු අපිට තියෙනවා ඒ උගේ සටහන් එක්ක. මෙම විහාරය ඉදිකිරීම කරගෙන යන අතරතුරේදී දෙගල් දොරුවේ කුඩා ගල් ගුහාවක් තිබෙන බව තොරතුරු දැනගත්තු රජතුමා මෙම විහාර ඉදිකිරීම අතරමඟ නවතා දමා දෙගල් දොරුවේ අලුතෙන් විහාරයක් ඉදිකිරීමට ආරම්භ කළ බව තමයි කේව්ගේ සටහන් වල තිබෙන්නේ. දිගු කල්පැවැත්ම සඳහා ගලින්ම පිහිටි ගලේම බුදු පිළිමාදී නිර්මාණය කරන්නට පුළුවන් යයි රජතුමා සිතන්නට ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. මහනුවර සිට මහනුවර බහියංගනයේ මාර්ගයේ කිලෝමීටර 7ක් පමණ පැමිණෙන ඔබට නත්තරම්පොත ප්‍රදේශයේදී
අලාපුරේ නමින් පාරෙන් ප්‍රධාන පාරෙන් වම් අත දෙසට අතුරු පාරක් ආපු වෙනවා. ඉතින් මේ අතුරු පාරේ කිලෝමීටර් එක පමණ දුරක් ගාගෙන ආවොත් මෙම ගල්මඬුව විහාරස්ථානයේ ගල්මඬුව රජමහා විහාරයේ තිබෙන පරිසරයට ළඟා වෙන්න ඔබට පුළුවන්කම තිබෙනවා. ගල්මඬුව විහාරයට පැමිණෙන්නට නොයෙක් මාර්ග තිබුණත් මහනුවර සිට පැමිණෙන කෙනෙකුට ඊටාම පහසුවෙන් ඊටාම කෙටිම දුරක් ගෙවාගෙන පැමිණෙන්න පුළුවන් මාර්ගය තමයි මම ඔය සඳහන් කළේ. මහනුවර නත්තරම්පොත ප්‍රදේශයේ පිහිටි ගල්මඬුව රජමහා විහාරය කියන්නේ නිකම්ම නිකං පැරණි ගොඩනැගිල්ලක් විතරක් නෙවෙයි. එය මහනුවර රාජධානි සමයේ ශිල්පීන්ගේ නිර්මාණාත්මක හැකියාව, ශිල්පීය කුශලතා වගේම ආගමික නැඹුරුතාවයේ ජීවමාන සාක්ෂියක්. අදටත් මේ ගල් බිත්ති අතර සැඟවෙලා තියෙන්නේ තවමත් සම්පූර්ණයෙන්ම හෙළි නොවුණු ඉතිහාසයක අභිරහස්. මේ විශිෂ්ට නිර්මාණය ගැන ඔබ මොකක්ද හිතන්නේ? ඒ වගේම අපේ මේ වැඩසටහන ගැන ඔබේ අදහස මොකක්ද? ඔබේ අදහස කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න අමතක කරන්න එපා. ලංකාවේ ඓතිහාසික උරුමයන් ඓතිහාසික වටිනාකමක් තිබෙන ගොඩනැගිලි නිර්මාණ ගැන සවිස්තරාත්මක විස්තරත් එක්ක ඉදිරිපත් කරන මේ වගේ තවත් වැඩසටහන් සමග එකතු වෙන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මම අජිත් කේ රණතුංග නැවතත් මේ වගේ ලංකාවේ ඓතිහාසික උරුමයක් සමග කරන වැඩසටහනක් එක්ක එකතු වෙමු. බොහොම ස්තුතියි.